හෙලෝ ප්‍රීපයි සෙට් එක ඉතින් ඔන්න අදත් ප්‍රීපයි ගහන කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් සුපිරි අප්කමින් ඉවෙන්ට් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මේ වීඩියෝ එකෙන් විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට හෙට උදේ එන්න තියෙන ඉවෙන්ට් එකක් එක්කම ඊළඟට එන්න තියෙන මිස්සි ෂොප් එක ඇතුළේ ඉවෙන්ට් ගොඩක් ගැන. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා support එකක් දෙන්න. එහෙනම් වැඩි කතා බහ නැතුව අපි යන් අද වීඩියෝ එකට. හරි මචං ඉතින් ඉවෙන්ට් වලින් මම ඉස්සල්ලාම තෝරගත්තේ අපිට එන්න තියෙනවා නිකන් අර තුම් සහෝර වගේ ආතල් විදිහට ඩිසයින් කරපු බණ්ඩල් එකක්. ඉතින් මෙන්න මේ වගේ තමයි මචං මේ බණ්ඩල් එක ඩිසයින් වෙලා තියෙන්නේ. මේක මචං ගොඩක් සර්වර්ට ෆ්‍රී දීලා තියෙනවා. හැබැයි මචං අපේ සර්වර් එකට ෆ්‍රී දෙන්නේ නැති කතාවක් තමයි දැන් නිවුස් එකේ විදිහට තියෙන්නේ. බලමු කොහොම වුණත් මේක අපිට ඉස්සරහට එන්න තියෙනවා. ඊළඟට මචං අපිට එන්න තියෙනවා මෙන්න මේ වගේ යුනිවර්සල් ටෝකන් රින්වෙන්ට් එකට වෙක්ටර් ගන් ස්කින් සෙට් එකක්. ඉතින් අපිට පරණ වෙක්ටර් ගන් ස්කින් සෙට් එකක් තමයි මේකත් එක්ක ගෙන්නේ. ඒකත් එක්ක මෙන්න මේ වගේ වෙක්ටර් ගන් ස්කින් සෙට් එකක් එනවා. ඒ වගේම මචං මේකේ එක්ස්චේන්ජ් ස්ටෝර් එක පැත්තට ගියොත් මචං මෙන්න මේ වගේ 250ට තියෙන එකක් 225ට තියෙන අපිට කොළ පාට වෙක්ටර් ගන් ස්කින් සෙට් එක. ඊට පස්සේ අනිත් ඒවා 200ට අඩුවෙන් තියෙනවා. ඉතින් ඔන්න අඩුවට ගන්න පුළුවන් වෙයි මේ වෙක්ටර් ගන් ස්කින් සෙට් එකත්. ඉතින් වෙක්ටර් ගන් ගහන අයට ඔන්න ඉතින් වෙක්ටර් ගන් ස්කින් සෙට් එකක් ගන්න ඉස්සරහට රෙඩි වෙලා ඉන්න. ඒත් එක්කම මචං ඔන්න ඊළඟට යුනිවර්සල් ටෝකන් රින් ඉවෙන්ට් එකකට එන්න තියෙනවා අපිට AWM ගන් ස්කින් සෙට් එක. ඒත් එක්ක මචං ඉතින් අර අපිට පරණ ඉන්කුබේටර් ආපු AWM ගන් සෙට් එකක් ඉතින් එන්න තියෙනවා කියලා තමයි කියන්නේ. ඒත් එක්කම අර පැන්ඩා AWM ගන්න එක ඔන්න ගොඩක් අය කැමති එකක් තමයි ඒක. ඒකත් ඇඩ් වෙනවා කියලා තියෙනවා. ඒකෙත් එක්ස්චේන්ජ් පැත්තට ගියොත් එහෙම අඩුවට ඉතින් අර මේ බනි ඉවෙන්ට් වගේ ඉතින් ලොකු ගණන් වලට නෑ අඩුවට තමයි තියෙන්නේ මේ වගේ. ඉතින් මේක නම් අඩුවට ගන්න පුළුවන් ඔන්න ක්‍රිමිනල් උත්තාවේ බර ගානකට ඉතින් ඔන්න ඒක ගන්න කැමති අය ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න ළඟදීම එනවා. මම හරියටම කන්ෆර්ම් ඩේට් එකක් ආවොත් ඔයාලට දාන්නම් වීඩියෝ එකකින්. ඉතින් කොල්ලනේ ඊළඟට අපෙන්න තියෙන අලුතෙන්ම ඩිසයින් කරපු සුපිරි බණ්ඩල් එකක්. ඉතින් මෙන්න මේ විදිහට මාරම ගතියක ඩිසයින් කරලා තියෙනවා මේ බණ්ඩල් එක. ඉතින් ඒකේ සුපිරිම ලුක් එකක් තියෙනවා. ඉතින් ඒක නම් ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒකේ මචං කැප් එක තමයි සුපිරිම ගතියක ඩිසයින් කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට කැප් එක නම් ලයින් එකටම ඩිසයින් කරලා තියෙනවා. මේ විදිහට මෙහෙම මේකේ කොටස් වශයෙන් බලා ගන්න පුළුවන් අපිට ඔන්න ඔය වගේ. ඒත් එක්ක මචං මේකේ බෑක්පැක් එකක් තියෙනවා. මේක එනවා කියලා තියෙන්නේ මචං මේ අගෝස්තු 20ත් 25ත් අතර. ඉතින් මේකේ හරියටම ෂුවර් නෑ ඩේට් එක. ඉතින් මේ වගේම ලූට් බොක්ස් එකක් එන්න තියෙනවා මෙන්න මේ වගේ. ඊට පස්සේ අපිට මේ පෑන් එකට ස්කින් එකක් එන්න තියෙනවා මේ වගේ. ඉතින් ඊළඟට මචං අපිට එන්න තියෙනවා මොකද්ද මිස්ට්‍රි ෂොප් ඉවෙන්ට් එක. මෙන්න මේ වගේ මිස්ට්‍රි ෂොප් ඉවෙන්ට් එකක් තමයි ඉතින් එනවා කියලා තියෙන්නේ. මේකේ මචං මේන් බන්ඩල් එක නම් අපිට එයි අනිවාර්යෙන්. හැබැයි ඉතින් මචං අනිත් අයිටම් නම් මේ සර්වර් එකෙන් සර්වර් එකට වෙනස් වෙනවා. ඉතින් මේ හරියටම කියන්න බෑ මොනවා අයිටම් දෙයිද කියලා. ඉතින් මේ සර්වර් එකේ නම් මෙන්න මේ වගේ ඉමෝට් එහෙම ඇඩ් වෙලා තියෙනවා මෙහෙම මේ ස්කින් එහෙම වෙහිකල් වලට. ඉතින් මේකේ මේන් බන්ඩල් නම් අනිවාර්යෙන් හැම සර්වර් එකටම එනවා. ඉතින් මේ අනිත් අයිටම් නම් ෂුවර් කරලා කියන්න බෑ මචං. ඉතින් කොහොම වුණත් අපිට ඊළඟට මිස්ට්‍රි ෂොප් එකක් එන්න තියෙනවා. ඊළඟට මචං අපිට එන්න තියෙනවා සුපිරි ඇනිමේෂන් එකක්. ඒක ඩිසයින් කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට බිග් බොස් කියලා තමයි මේකේ මේ නම තියෙන්නේ. ඉතින් බිග් බොස් වගේම තමයි සුපිරියට කැරකෙන පුටුවක ඇවිල්ලා නිකන් ලයින් එකක් තියෙනවා. ඊළඟට මචං මේක ෆේඩඩ් පීල් ඉවෙන්ට් එකට තමයි අපිට එනවා කියලා තියෙන්නේ. ඉතින් ඒක ගන්න ඔන්න ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න. ඊළඟට මචං කියන්න යන්නේ හෙට එන්න තියෙන ඉවෙන්ට් එකක් ගැන. ඉතින් මෙන්න මේ වගේ ඉමෝට් එකක් එන්න තියෙනවා හෙට උදේ අපේ සර්වර් එකට. ඉතින් මේකේ නම තියෙන්නේ රෙඩ් කාඩ් කියලා. මේක එනවා කියලා තියෙන්නේ ෆේඩඩ් පීල් ඉවෙන්ට් එකට. ඉතින් අනිවාර්යෙන් ෆේඩඩ් පීල් ඉවෙන්ට් එක තමයි එන්නේ. ඉතින් ওই විදිහට ඕකත් හෙට උදේ පාන්දර 1:00ට අපේ සර්වර් එකට එනවා. ඉතින් ගන්න පුළුවන් ඔන්න ගන්න කැමති අයට. ඉතින් මචං ඔය වගේ ඉවෙන්ට් ටිකක් තමයි අපිට ඉස්සරහට එන්න තියෙන්නේ. ඔන්න ඉතින් ඩයමන්ඩ් ටික රෙඩි කරලා තමයි තියාගන්න ඕනේ. ඉතින් මචං වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් ඒත් කමෙන්ට් එකෙන් දාගෙන යන්න. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.
ගිහින් එන්නම් හැමෝටම ජය වේවා.